තෙරුවන් සරණයි සිරුපුර බෝසමුතු පිහිටයි සිරු දෙනාටම මේ ඔබ දකින්නේ ජපානයේ යමුගිදා බෞද්ධ මධ්‍යස්ථානයෙහි විහාර මන්දිරෙහි පිහිටා තිබෙන ප්‍රධාන බුදු ප්‍රතිමා වහන්සේ. බොහොම දර්ශනීය ප්‍රසන්න දකින හැමදෙනාගේම හිත් නිවාලන බුදු ප්‍රතිමා වහන්සේ නමක්. ශ්‍රී ලංකාවේ සිට ජපානයට වැඩම කරවන ලද ඒ බුදු ප්‍රතිමා වහන්සේ හැම දෙනාගම හිත් සුවපත් කරනවා. ඉතින් ඒ පිළිබඳව මා අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ බුදු ප්‍රතිමා වහන්සේ දකින ඔබ හැම දෙනාටම ඒ පිළිබඳව හොඳට අවබෝධ කරගන්න පුළුවන්කමක් තිබෙනවා. අපේ ශ්‍රී ලාංකික කලාකරුවාගේ තිබෙන ඒ ශ්‍රී ලාංකික කලාව තුළ පවත්න අනන්‍යතාවය තවදුරටත් තහවුරු කරමින් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය කරුණාව මේ හැම ඒ ගති ලක්ෂණයක්ම බොහොම හොඳට නිරූපණය වෙන ආකාරයට මේ බුදු ප්‍රතිමා වහන්සේ නිර්මාණය වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේට සාධාරණයක් ඉටුවන ආකාරයට මේ බුදු ප්‍රතිමා වහන්සේගේ සියලු කටයුතු නිමා වෙලා තිබෙන ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානයේ මේ වැඩ සිටින්නේ ජපානයේ යමුගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ පිහිටා තිබෙන ඒ ජයශ්‍රී මහා බෝසමුතුන් වහන්සේ සංකේතවත් කරමින් වැඩ සිටින විරාජමාන වන බෝසමුතුන් වහන්සේ. ඒ වගේම බෝසමුතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා දෙනමක් අපිට දැක බලා ගන්න පුළුවන්. එක බෝධීන් වහන්සේ නමක් පහුගිය කාලේ ඒ එළියේ පැවතුණු නිසා සීතල දේශගුණයට හසු වීම නිසා මේ වෙනකොට කොළවල වර්ණය යම් මට්ටමකට වෙනස් වෙලා තිබෙන ආකාරය දකින්න පුළුවන්. නමුත් ඒ බෝධීන් වහන්සේත් බොහොම ශාස්ත්‍රීයව මේ ස්ථානයේ තුල විරාජමාන වෙමින් මේ බෝසමුතුන් වහන්සේත් මේ ස්ථානයේ තුල ශාස්ත්‍රීයව විරාජමාන වෙමින් මහා සංඝරත්නයටත් ගිහි පින්වතුන්ටත් ජපන් ජාතික හැමදෙනාටමත් මුළු ලෝකෙටම ආශිර්වාද සරසමින් මේ විහාර මන්දිරය තුල විරාජමාන වන ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්. මේ බෝධීන් වහන්සේලා දෙනමම දකින සියලු දෙනාගේම හිත්වල බුද්ධාලම්මන ප්‍රීතිය ඇති වෙනවා. බුදු ගුණ මැවෙනවා. ඒ වගේම හැමදෙනාගේම හිත් නිවෙනවා. ඒ නිසා බෝසමුතුන් වහන්සේලා දෙනමත් නිදුක් නිරෝගී බදිකාසුරු ලැබමින් පරම්පරා ගණනාවක් ශතවර්ෂාධික කාලයක් මේ ලෝක ධාතුව තුල විරාජමාන වෙන්න කියලා අපි හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට පේනවා මේ ස්ථානයේ දර්ශනීය චෛත්‍යරාජාන් වහන්සේ හා නමක් සිහිපත් කරමින් ඒ 10 කරුණුන් වහන්සේ නමක් වැඩ සිටිනවා. ඒ වගේම තවත් ඒ 10 කරුණුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම මේ අපිට පේන ප්‍රධාන 10 කරුණුන් වහන්සේ. ඒ වගේම අපිට පේනවා ලංකාවෙන් ජපානයට ගෙනන ලද ඒ හස්තරාජයෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ලාංඡනය සඳහන් වන ඒ සිරිපතුලේ ආකෘතියක් අපිට දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම ඇද්දල දෙකක් මේ ස්ථානයේ අපිට දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම මේ පේන්නේ පහුගිය දවස්වල මේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරපු මල්. මේ මල් වල තියෙන විශේෂත්වය තමයි අපි ලංකාවේ නම් උදේ මල් පූජා කරාම හවසට මේ මල් පරවෙනවා. නමුත් මේ මල් මෙහි සීතල දේශගුණය නිසා සති ගණනාවක් ඒ ආකාරයෙන්ම බොහොම ප්‍රසන්න ආකාරයට නැවුම් ආකාරයට තබා ගන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා. මේ මලොත් දැන් මීට සතියකට එකමාරකට පමණ පෙර මේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරපු මල් අදටත් අපිට බොහොම නැවුම් ආකාරයෙන් දර්ශනීය ආකාරයෙන් දැක බලා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒක මේ සීතල දේශගුණයත් එක්ක තියෙන විශේෂත්වයක් කියලා මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම පසුබිමින් ඔබට පේනවා මේ විහාර මන්දිරයේ වටේ දර්ශනීය චිත්‍ර සිතුවම් කිහිපයක්. ඒ සිතුවම් වලින් ප්‍රකාශ කරන්නේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලේ ඒ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරන කාලේ ඒ සිදුවීම් විශේෂයෙන්ම ජාතක කතා, වෙස්සන්තර ජාතකය, ශාන්තිවාදී ජාතකය, සේරිවාණිජ ජාතකය මේ ආදී කොටගත් ඒ ජාතක කතා නිරූපණය වෙන ආකාරයක්, සිතුවමට නැගිච්ච ආකාරයක් අපිට මේ පසුබිමින් දැක බලා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේ මේ අතර තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවන්.
මේ අංගුලිමාල දමනය අපට මේ ආකාරයෙන් තක බලා ගන්න පුළුවන්. ඒ වගේම නාලාගිරි දමනය මේ ආකාරයෙන් තක බලා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම දෙව්දත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ගල් පෙරලපු අවස්ථාව සිහිපත් කරමින් ඒ අවස්ථාව චිත්‍රයට සිතුවමට නැගලා තිබෙන ආකාරය මේ තුලින් අපට තක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සේරි බාණජ ජාතකය තමයි මේ අපි දකින්නේ. ඉතින් ඒ වගේම අපි දැක්කා බුදුරජාණන් වහන්සේ පස්වක තවුසන්ට ධර්ම දේශනා කරන අවස්ථාව මේ ස්ථානයේ අපිට දැක බලා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම සුජාතා සිටු දේවිය බෝසතාණන් වහන්සේට කිරිපිඩු පූජා කරන අවස්ථාව, ඒ වගේම පාර්ලිය වනයේදී පාර්ලිය ඇතා බුදුරජාණන් වහන්සේට ඒ වස් කාලය තුල උපස්ථාන කරන ආකාරය, ඒ වගේම වඳුරෙක් මීවදයක් බුදුරජාණන් වහන්සේ ලබා